ත්‍රස්තවාදීන් සතු සියලු යුද දේපළවලට ගිනි සබා ගනිමින් ත්‍රස්ත නායකයින් සිය ගණනක් ප්‍රභාකරන්ගේ අනුදැනුම යටතේ සියදිවි නසා ගත්තා. දිගින් දිගටම රජය ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන්ගෙන් බාරවන ලෙස කළ ඉල්ලීම් එක හෙලා ප්‍රතික්ෂේප කළේද ප්‍රභාකරන්ය. ප්‍රභාකරන්ගේ එම තීරණේ අනිසි ඵල අද උදා කරමින් ඔහුගේම පුත් චාල්ස් ඇන්තනීද ඝාතනයට ලක්විය. එහෙත් මේ කිසිවකින් ප්‍රභාකරන් සිය ආත්මාර්ථකාමී පරමාර්ථය අත්හැරී නැත. ඔහුට මිනිසුන් අවශ්‍ය නැත. සිය ජීවිතයේ බොහෝ කැපවීම් කළ ත්‍රස්ත සගයින් අවශ්‍ය නැත. හොඳ හෝ නරක හෝ තම පියාගේ අරමුණ දිනා දීමට සහාය වූ සිය දරුවන්වත් අවශ්‍ය නැත. ඔහු තවදුරටත් ඔහුගේ ජීවිතයට පමණක් ආදරය කරමින් ත්‍රස්ත සගයින් දෙදෙනෙක් පමණක් ඉතිරි කරගෙන පලා යාමට තැත් කිරීම මිනිසෙකුගේ මරණය තවත් මිනිසෙකුගේ සතුට හේතු වන්නේ නැත. එහෙත් ප්‍රභාකරන් යනු මිනිස් වෙසින් උපන් නේත්‍ය අදම අමනුෂ්‍යයෙකි. ඔහුගේ මරණය සහවුරු වූ අද දවසේ එම පුවත ඇසූ සෑම දෙනා ජය ഘോഷා නගමින් ඔහුගේ මරණය සතුටින් සමරනු අපි එකතුවෙමු. ඒ ප්‍රභාකරන්ගේ මරණය යනු ශාපලත් ඊළාම් සිහිනේ අවසානය වනවාක් මෙන්ම ස්වෛරී ඒකීය රාජ්‍යයක අභිමානවත් නිදහසේ උදාවන වන බැවිනි. Sacrificed their life for this freedom, especially for Tamil people. They freed Tamil people from LDT. Now everybody is very happy about that because we have to build our new Sri Lanka. Because now all the world, last month all the world tried to stop this war. At the same time they tried to blame our president because they didn't understand about the real situation here. Now they totally realize the situation. Now our Excellency President Mahinda has done very well. Now he is the man in the history. He is one of the best president. We have one of the best president. මෙනුව තිරසාර සාමකාමී රටක් නිර්මාණය වූ බව පවසන්නේ ජනතා බලාපොරොත්තු මුළුමනින්ම ඉටු වූ බව පවසමින් ඒ සටන් බිමේ සෙබළුන් විඳි කටුකත්වය ඔවුන් කළ කැපකිරීම සියසින් දුටු අප එක ඉල්ලීමක් කළ යුතුමයි. දශක 3ක් මෙරට පමණක් නොව මුළු ලෝකයටම භීතියක් ඇති කළ LTT ත්‍රස්ත සංවිධානය අවසන් වෙලා එනුව තිරසාර සාමකාමී රටක් නිර්මාණය වෙලා මේ අවස්ථාව මේ සරණමය අවස්ථාව සනිටුවන් කරන්නට මෙරට ආරක්ෂක හමුදාවන්ගේ බොහෝ සෙබළුන් මේ මිහිතලය මත සැතපුණා. බොහෝ සෙබළුන් ලේදාඩිය සෙලෙව්වා. ඔවුන්ගේ අසීමිත කැපකිරීමට ඔබ ආදරය කරන බව නොඅනුමානයි. ඒ ඔවුන්ගේ මේ කැපකිරීමට ඔබ දක්වන ගෞරවය ඔබේ මුළු ජීවිත කාලයම තබා ගැනීම කෙලෙහිගුණ සලකන ජීවිතයක් නිර්මාණය කිරීමක් වනු නොඅනුමානයි. තමිල් ආනන්ද උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විදානපදිරණ උතුකුඩිල් උපදේශයේ සිට ලොව ම්ලේච්ඡතම